ෆාස්ට් මෙහෙන් දැම්මා එහෙන් ගත්තා. ශූරයන්ගේ කුසලානේ දිනාගත් රෝහිත් ශර්මාගේ නායකත්වෙන් යුත් ඉන්දිය ක්‍රිකට් කණ්ඩායමට ඉන්දිය රුපියල් කෝටි 58ක අති දැවැන්ත මුදල් දෙයාගයක් ප්‍රදානය කිරීමට ඉන්දිය ක්‍රිකට් පාලක මණ්ඩලය තීරණය කර තිබෙනවා. මෙම මුදල මෙරට වටිනාකමින් රුපියල් කෝටි 200කට ආසන්නයි. එමෙන්ම මෙම මුදල් ත්‍යාගයේ තරගාවලියේ ජයග්‍රාහකයා වෙනුවෙන් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය ලබා දුන් ත්‍යාග මුදල මෙන් 3 ගුණයක් වීම විශේෂත්වයක්. වසර 8කට පසු පැවැත් වූ මෙම තරගාවලියේ ජයග්‍රහණය වෙනුවෙන් අමරිකානු ඩොලර් මිලියන 2.24ක මුදලක් ලබා දුන් අතර එය මෙරට වටිනාකමින් රුපියල් කෝටි 65කට අධිකයි. පාකිස්තානයේ සත්කාරකත්වය යටතේ පැවති මෙම තරගාවලියේ අවසන් මහා තරගයේදී නවසීලන්තය කඩලු 4කින් පරාජය කර ශූරතාවය දිනා ගැනීමට ඉන්දිය කණ්ඩායම සමත් වී තිබුණා. ඔවුන් අපරාජිතව කුසලානේ දිනා ගැනීමද මෙම තරගය පුරා කැපී පෙනෙන දක්ෂතාවයක් විය. යුරෝපයේ ඉඳලා ලංකාවට මොහොතින් සල්ලි යවන්න තියෙන ආරක්ෂිතම සහ පහසුම ක්‍රමය ගැන ඔබ දන්නවද? ඒ තමයි ට්‍රාන්ස්ෆාස්ට් මෙහෙන් දැම්මා එහෙන් ගත්තා.